වගේම අපි දන්නවා මේ වෙලාවේදී මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුද්ධමය තත්ත්වය නිසා යම් ආර්ථික අභියෝග කීපයක් අපිට ඇවිල්ලා තියෙනවා. උදාහරණයකට කිව්වොත් අපිට පෙබරවාරි මාසයේ තෙල් ආනයනය කිරීම සඳහා වැය වෙලා තිබුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ අපිට වැය වෙලා තියෙනවා ඩොලර් මිලියන 216ක් විතර. අප්‍රේල් මාසෙදී අපිට වැය වෙලා තියෙනවා ඩොලර් මිලියන 368ක්. අපිට මේ මාසෙදී දැන් අපි ගණනය කරලා තිබෙන අපිට වැය වෙනවා ඩොලර් මිලියන 522ක්. එතකොට පෙබරවාරි මාසය සංසන්දනය කරලා බලනකොට අයගුණයකට වඩා ආසන්න ප්‍රමාණයකින් අපි තෙල් ආනයනය කර සඳහා වියදම අපිට දරන්න සිදු වෙලා තියෙනවා. එතකොට අපිට යම් අභියෝගයක් එක තමයි අපිට ආර්ථිකය කළමනාකරණය කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. තෙල් පැත්තෙන් බැලුවොත් අපි දන්නවා නේද තෙල් වියදම බැලුවොත් දැන් අන්දක පෙට්‍රෝලියම් එකකින් කියලා තිබුණා ආසන්න වශයෙන් දැන් ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් වෙනවා කියලා. අපේ ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392කට. 392කට ලබා දෙනකොට අපි ආණ්ඩුවෙන් හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වැය බරක් දරනවා. ඒ කියන්නේ ඒතකොට තෙල් සංස්ථාවට වෙනවා ලැබෙන්නේ 492යි. එතනත් උන්ට විශාල පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියමඟ කරගන්නත් අවශ්‍යයි. මොකද අපි දන්නවා තෙල් සංස්ථාවේ ඇතිවෙච්ච විශාල මූල්‍ය පාඩුවක් ආණ්ඩුව අරගෙන තියෙන්නේ. ඒ ආණ්ඩුව පහුගිය කාලේ නිසි කළමනාකරණයක් නොමැති වීම නිසා තෙල් සංස්ථාවට ඇතිවෙච්ච විශාලතම පාඩුව මොකද බිලියන 84ක් වගේ මුදලක්. අද භාණ්ඩාගාරයට පවරගෙන තියෙන භාණ්ඩාගාරය විසින් තමයි ණය ගෙවීම කරන්නේ. ඒ නිසා ඒවා තවදුරටත් අර කාර්යක්ෂම වෙලා පාඩු වෙන සිද්ධ වෙන්නත් බෑ. මොකද පාඩුනුත් ආයි ඒක භාණ්ඩාගාරය බරබවට පත් වෙනවා. විදුලි බිල ගත්තත් එහෙමයි. විදුලි බිල තෙල් වලින් නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා විදුලි බිලට යම් බලපෑමක් ඇති වෙලා තිබෙනවා. අපි ඒකටත් ආණ්ඩුවෙන් යම් සහනයක් දෙන්න අපි උත්සාහ කරා. විදුලි බිල මෙවර වැඩි වීම 18%කින් වැඩි වෙනකොට 95%කටම වැඩි වීම බලපාන නැති ආකාරයෙන් තමයි අපි විදුලි බිල වැඩි කළා. 5%කට වගේ කණ්ඩායමකට තමයි විදුලි බිල වැඩි වීම ඇතුළත් වෙන මෙවර වැඩි වීම. ඒ උත්සාහ කරන්නේ කොහොමද? සාමාන්‍ය ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේක කරගන්න. හැබැයි දිගටම අපිට තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලේ අපිට භාණ්ඩාගාරේ මුදල් ලබා දීම පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ඒවා කාර්යක්ෂම කරගන්නත් ඕන නේද? ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් ඒ වගේ අනිත් දේවල් අපි කල්පනා කරගන්නත් ඕන. ඉතින් මේ ඔක්කොම මැදදී තමයි වැඩ කරමින් ඉන්නේ. ඒතර ඒ ඔක්කොම ඇතුලේ තමයි අපි මේ මුදල් ටික වෙන් කරලා තියෙන්නේ. හැබැයි ඒකට අපිට ආයි ප්‍රශ්නයක් මතුවලා තිබුණා. අර කුඩා කොන්ත්‍රාත් වලට ඒ වගේ මේ මිල උච්චාවචන වීම පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා නේද? අපි ඒකත් ලබන සොඳ වෙනකොට ඔයගොල්ලන්ට විසඳුමක් කරන් දෙන්න. අපි දැක්කා කොවිඩ් වෙලාවේදී යම් 20%ක මේ මිල උච්චාවචනයකට අවස්ථාව ලබා දීලා තිබුණා. අපි නැවත ඒක සමාලෝචනයට ලක් කරලා කොවිඩ් කාලේ බලපාන නිර්ණායකම දඩත් බලපාන කියලා බලලා අපි ඒකට යම් මිල උච්චාවචනයක් ලබා දෙන්න. ඒකට අපි සමහර අය කොන්ත්‍රාත් ලබා ගත්තට කොන්ත්‍රාත් කරන්නේ නැතුව ඉන්නවා. මොකද මේ ප්‍රශ්න නිසා සමහර අය කොන්ත්‍රාත් එකක් ඉදිරිපත් කරන්නේ නැති ප්‍රශ්නයකට මතුවලා තිබෙනවා. ඒක තියෙනව නේද? නිසා ඒ ප්‍රශ්නෙත් අපි නිරාකරණය කරලා දෙන්නම්. ඊළඟ ඔබතුමාලගේ ඉන්ධන ප්‍රශ්නෙත් මාර්තු මාසෙ 31 වෙනිදා තමයි අපි තාම ගලප්පන. තව චූටි කාලයක් දෙන්න. නේද? මාර්තු මාසෙ 31කට අපි ගලප්පන හේතුව තමයි අපිට අවශ්‍යලා තිබෙන ඉන්ධන පරිභෝජනය අඩු කිරීමේ ඉලක්කයක් තියෙනවා මේක. මොකද අපිට වැඩි මලකට ඉන්ධන මිල ඉහළ ගියපුවාම අපි පරණ පරිභෝජනෙම තිබුණොත් අපිට ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට පරිභෝජනය අඩු කිරීමේ අවශ්‍යතාවයෙන් තමයි සමහර තීන්දුව අපි අරගෙන තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා මේ ඉන්ධන දැන් ලබා දෙන එක පිළිබඳව ඉක්මනින්ම ඔයගොල්ලන්ට ඒකේ මම දන්න රාජකාරී කරන්න වැඩ කටයුතු කරන්න යම් බාධාවක් ඇති වෙන පිළිබඳව විසඳුම් ලබා දෙන්න. මේ කරුණු කීපය තමයි නේද අපිට අවධානය යොමු කරන්න තියෙන්නේ. අපි වැඩ කරමු. බොහොම ස්තුතියි සියලු දෙනාට.